මහබඩවැලේ තිබෙන පිළිකාවක් ශල්‍ය කර්මකින් ඉවත් කරන්න විශාල කැපුමක් ඕනෙමද? විශාල කැපුමක් නැතුව ලැපරොස්කෝපික් ක්‍රමයට ශල්‍ය කර්ම සිදු කරන්නේ කොහොමද? ලැපරොස්කෝපික් සහ රොබොටික් ක්‍රමයට මහබඩවැලේ පිළිකා ඉවත් කිරීමේ වාසි මොනවාද? මම මහාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ. මේ වීඩියෝ එකේදී අපි ලැපරොස්කෝපික් සහ රොබොටික් ක්‍රමයට මහබඩවැලේ පිළිකා ඉවත් කිරීම ගැන කතා කරමු. බඩේ කරන ශල්‍ය කර්මයක් විශේෂයෙන්ම පිළිකාවක් වගේ ශල්‍ය කර්මයක් කිව්වම හැමෝටම හිතෙන්නේ උදරයේ ඇති කරන විශාල කැපුමකින් ශල්‍ය කර්මයක් සිදු කරන්න අවශ්‍යයි කියලා. ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මුල සිටම විශාල ශල්‍ය කර්ම විශේෂයෙන් බඩවැලේ පිළිකාවක් ඉවත් කිරීම වගේ ශල්‍ය කර්ම සිදු කරේ මේ වගේ කැපුමක් යොදලා. එහෙමත් නැත්නම් ඕපන් සර්ජරි එකකින්. ඕපන් සර්ජරි එහෙමත් නැත්නම් විවෘත ශල්‍ය කර්මවල අවාසි කිහිපයක් තිබෙනවා. මේ යොදන කැපුම විශාල නිසා එයින් ඇතිවන වේදනාව වැඩි. ඒ නිසා ඔබ රෝහලේ රැඳී සිටිය යුතු කාලය වැඩි. ඔබ ආපසු එදිනදා ක්‍රියාකාරකම් වලට යන්න ගතවන කාලය වැඩි. මේ කැපුම නිසා උදරයේ මාංශ පේශී දුර්වල වෙන නිසා ඉන්පසුව හර්නියා ඇතිවීමේ අවදානම වැඩි. ශල්‍ය කර්මයට පසුව උදරය තුල බඩවැල් එකිනෙකට සහ උදරයේ අනිත් කොටස් වලට ඇලීමේ අවස්ථාව ඇඩීෂන්ස් ඇතිවීම වැඩි. මේ වගේ අවාසි කීපයක්ම ඕපන් එහෙම නැත්නම් විවෘත ශල්‍ය කර්මවල තිබෙනවා. මේ අවාසි මගහරව ගන්න පුළුවන් එක් ක්‍රමයක් තමයි මිනිමලි ඉන්වේසිව් එහෙමත් නැත්නම් කුඩා කැපුම් කීපයක් මගින් ශල්‍ය කර්ම සිදු කිරීම. මෙහිදී ලැපරොස්කෝපික් සහ රොබොටික් ආකාරවලට මේ ශල්‍ය කර්ම සිදු කරන්න පුළුවන්. මිනිමල් ඉන්වේසිව් සර්ජරි එහෙමත් නැත්නම් ලැපරොස්කෝපික් සහ රොබොටික් ක්‍රමයට ශල්‍ය කර්ම සිදු කිරීමේදී ප්‍රධානම ලක්ෂණය තමයි කුඩා කැපුම් කිහිපයක් යොදාගෙන ශල්‍ය කර්මය සිදු කිරීම. මේ එක් කැපුමකින් උදරයේ අභ්‍යන්තර නිරීක්ෂණය කරන්න කැමරාවක් යොදා ගන්නවා. අනිත් කැපුම් වලින් ශල්‍ය කර්මය සිදු කරන්න අවශ්‍ය ශල්‍ය උපකරණ උදරය තුළට ඇතුල් කරනවා. මේ කැමරාවෙන් බලාගෙන මේ උපකරණ වලින් ශල්‍ය කර්මය සිදු කරන්න පුළුවන්. මෙහිදී ඇති කරන කැපුමේ ප්‍රමාණය තීරණය වෙන්නේ උදරය ඇතුලෙන් අපි එළියට ගන්න ඕනේ පිළිකා කොටසේ ප්‍රමාණය. ඔබට රොබොටික් සහ ලැපරොස්කෝපික් ශල්‍ය කර්ම ආකාර පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් ඒ පිළිබඳව මම කරලා තියෙන වීඩියෝස් පහත ලින්ක් වලින් නරඹන්න පුළුවන්. ලැපරොස්කෝපික් සහ රොබොටික් කියන ක්‍රමවලට මම කලින් සඳහන් කරපු විදිහට කැපුම අවම කරලා ශල්‍ය කර්මය සිදු කිරීමේ වාසි කිහිපයක් තිබෙනවා. කැපුමේ ප්‍රමාණය අඩු නිසා ශල්‍ය කර්මයට පසුව ඔබට ඇතිවන වේදනාව අඩුයි. ඒ කියන්නේ ඔබ රෝහලේ රැඳී සිටිය යුතු කාලය අඩුයි. වේදනානාශක ඖෂධ ලබා ගැනීමේ අවශ්‍යතාවය අඩුයි. ඔබට නැවතත් ඔබේ සුපුරුදු ක්‍රියාකාරකම් වලට යන්න ගතවන කාලය අඩුයි. ඒ වගේම උදරයේ මාංශ පේශී වලට හානි වීම අඩු නිසා ශල්‍ය කර්මයට පසුව හර්නියා ඇතිවීමේ අවස්ථාව අඩුයි. මම කලින් සඳහන් කරපු විදිහට බඩවැල් එකිනෙකට සහ උදරයේ බිත්තියට ඇලීම එහෙමත් නැත්නම් ඇඩීෂන්ස් ඇතිවීමත් මේ ලැපරොස්කෝපික් සහ රොබොටික් ක්‍රමයට අඩු වෙනවා. ඒ වගේම මේ ශල්‍ය කර්ම ආකාර දෙකේදීම කැමරාවකින් උදරයේ ඇතුළත පෙන්වන නිසා පියවියට වඩා විශාලත්වයකින් ඒ අවයව බලා ගන්න පුළුවන්. ශල්‍ය කර්මය ඒ නිසා පියවියෙන් බලනවට වඩා හොඳින් සිදු කරන්න පුළුවන්. දැන් ඔබට තේරෙනවා ඇති මහ බඩවැලේ පිළිකාවක් ඉවත් කරන්න ශල්‍ය කර්මයක් සිදු කරනකොට උදරයේ විශාල කැපුමක් බොහෝ විට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ලැපරොස්කෝපික් සහ රොබොටික් ක්‍රමයට පිළිකා ඉවත් කිරීමේ ශල්‍ය කර්මය ඉතා සාර්ථකව සිදු කරන්න පුළුවන්. මෙමගින්
විවෘත ශල්‍ය කර්ම වලින් ඇතිවන අතුරුආබාධ සහ අවාසි සියල්ලම පායේ වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා ඔබට මහබඩවැලි පිළිකාවක් තිබෙනවා නම් ශල්‍ය කර්මය ගැන, ශල්‍ය කර්මයෙන් පස්සේ වේදනාව, එහෙමත් නැත්නම් උදරයේ ඇතිවන කැලැල් ගැන, හර්නියා ඇතිවීම ගැන ඔබ තවදුරටත් බය විය යුතු නැහැ. මගේ YouTube channel එකේ, Facebook page එකේ සහ Instagram feed එකේ මේ වගේ තවත් වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.